හෙලෝ ට්‍රේඩර්ස් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ SNR වල තියෙන ෆ්‍රෙෂ් සහ අන්ෆ්‍රෙෂ් ලෙවල් ගැන. ගොඩක් කට්ටිය මේ වීක් එක මම ඉල්ලලා තිබ්බා. අද තමයි දාන්න වෙන්නේ. අපි බලමු SNR වල තියෙන ෆ්‍රෙෂ් සහ අන්ෆ්‍රෙෂ් ලෙවල් කියන්නේ මොනවද? ඒක කොහොමද මාකට් එකේ වැඩ කරන්නේ කියලා. හරි අපි ඉස්සෙල්ලාම අපිට ඊට කලින් යන්න වෙනවා අපි කතා කරගත්ත ක්ලාසික් SNR සහ OC ඒ කියන්නේ VA සහ open close SNR level වලට සරලවම S unpressed level කියන්නේ අපි සාමාන්‍ය භාවිතා කරන OC හෝ A හරි V හරි ඒ කියන්නේ ඒ අදාළ A එක හෝ V එක හෝ open close එකම තමයි කියන්නේ අපිට මාකට් එකේ පේන තියෙන fresh සහ unpressed කියලා අපි කතා කරන්නේ. ඒතකොට fresh level එකක් සහ unpressed level එකක් කියන්නේ මම ඉස්සෙල්ලාම මෙහෙම පෙන්නන්නම් මේක. මාකට් එකේ තියෙන A එකක් හෝ V එකක් හෝ OC එකක්. හරිද? OC එක දැන් ඔයාලා දන්නවා ලයින් chart එකේ සාමාන්‍යයෙන් පේන්නේ මෙන්න මෙහෙම. පොඩි ලයින් chart එකේ චූටි ඇද වෙලා වගේ පේන්නේ. එතකොට මේකෙදි A එකත් V එකක් හෝ OC එක අපි ගන්නවානේ මාකට් එකේ support or resistance කියලා. එතකොට දැන් මේ වගේ තැනකදී ඒ අකුරකදී මාකට් එක ඇවිල්ලා එක සැරයක් වැදිලා මෙහෙම වැටුණා කියන්නේ ඒ අකුරක් හදලා මාකට් එක සැරයක් කියලා වැදුනොත් මෙයා එක සැරයක් වැදුනොත් මෙයා අන්ෆ්‍රෙෂ් වෙනවා. කියන්නේ දැන් මේ වගේ ඒ අකුරක් මාකට් එකේ මේ වගේ ඒ අකුරක් මාකට් එකේ හදනවනේ. මේ වගේ ඒ අකුරක් හදපු ගමන් මෙයා ෆ්‍රෙෂ්. එතකොට මෙයා මේක අපි ලයින් එකක් ගහ ගන්නවා. එතකොට මේ මාකට් එක සැරයක් හරි ඇවිල්ලා මෙයාක වැදුන ගමන් මෙයා අන්ෆ්‍රෙෂ් වෙනවා. හරිද? සරලවම ওই වගේ දෙයක් තමයි. එතකොට මාකට් එකේ මේ වගේ ඒ අකුරක් හැදුවාම මෙයා හදපු ගමන් මෙයා ෆ්‍රෙෂ්. හරිද? එතකොට දැන් මෙහෙම මාකට් එක ආයි මෙහෙම ඇවිල්ලා මේ ලෙවල් එකේ වැදිනවනේ. වැදුන ගමන් මෙයා අන්ෆ්‍රෙෂ් වෙනවා. හරිද? එතකොට දැන් ඔයාලා දැකලා ඇති සමහර මේ වගේ ලෙවල් වල ඇවිල්ලා මේම කීප වතාවක් තනින් තන වැදිලා වැටෙනවා මාකට් එක වික් කරලා. එතකොට අපි සාමාන්‍ය SNR වලදී එන්ට්‍රියක් ගන්නේ මෙන්න මේ ෆ්‍රෙෂ් ලෙවල් එකේදී විතරයි. මොකද අන්ෆ්‍රෙෂ් වුණාට පස්සේ මේ ලෙවල් එකේ පවර්ෆුල් එක එන්න අඩු වෙනවා. හරි මේ අපි ලයිව් මාකට් එකකින් මේක ගැන පොඩ්ඩක් බලමු. මම සාමාන්‍ය 4 hour ගේ ටයිම් ෆ්‍රේම් එකක් ගන්න. ඒකට ඔයාලට ඒක තේරුම් ගන්නවට පහසුයි. හරි අපි උදාහරණයක් විදියට මේ විදිහට මොකක් හරි සාමාන්‍යයෙන් අපිට පේන ලෙවල් එකක් ගමු. හරිද? එතකොට මෙන්න මෙයා උදාහරණයක් විදියට ගමු. හරි. මෙයා මාකට් එකේ ඒ අකුරක්. ඒ කියන්නේ මෙයා මාකට් රෙසිස්ටන්ට් එකක් වෙනවනේ. එතකොට මේ මාකට් එක ඇවිල්ලා අපි උදාහරණයක් විදියට කියමුකෝ දැන් කැනල් chart එකේදී මේ හැරීම මෙයා මෙන්න මෙහෙම කළා මෙයාගේ වැද්දුවා කියලා. එතකොට මෙයා අන්ෆ්‍රෙෂ් වෙනවා. මොකද දැන් මෙයා ඒ අකුරා. එයා කොහේදිවත් වැදිලා නැහැ. එතකොට මෙයා ෆ්‍රෙෂ්. ෆ්‍රෙෂ් පිටේ ඉන්නේ කාර්යය කියන්නේ එක සැරයක්වත් වැදිලා නැහැ. ඊට පස්සේ මාකට් එක පළවෙනි සැරේ වැද්දුවාට පස්සේ මෙයා අන්ෆ්‍රෙෂ් වෙනවා. හරිද? ඊට පස්සේ ආයි මාකට් එක ගිහිල්ලා මෙතන වැදිලා වැටෙන්න පුළුවන්, ආයි යන්න පුළුවන්. ඒ වුණාට අපි ඒ තැන් වලදී එන්ට්‍රි ගන්නෙ නැහැ. මොකද අපි එන්ට්‍රියක් ගන්න මාකට් එකේ ෆ්‍රෙෂ් ලෙවල් එකකදී පමණයි. හරිද? දැන් මේ ලයින් කැනල් chart එක දාලා චෙක් කරලා බලමු. හරි. එතකොට මේ අතරම මේ SNR ලෙවල් එක මෙතන දැක්කද? මෙයා මෙතනදී ඒ අකුර හැදුවා. හරිද? මෙන්න මෙතන ඉන්නේ. ඊට පස්සේ මෙයා මේකද මේ ෆ්‍රෙෂ්. එතකොට දැන් මෙයා ඒ අකුරක් හදපුවා මෙයා ෆ්‍රෙෂ් එකක් වෙනවනේ. ඒ ෆ්‍රෙෂ් ලෙවල් එක මාකට් එක ගත්තා. එතකොට දැන් මෙයා non fresh. හරිද? එතකොට දැන් මෙයා ආයිත් මාකට් එකේ වැදිලා වැටෙන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය හිතමුකෝ මේ වික් එකේ චුට්ටක් තාම මේව කරලා ඇවිල්ලා මෙයාගේ වැදිලා වැටුණා කියලා. ඒකට අපි මෙතෙන්දී එන්ට්‍රි එකට යන්නේ නැහැ. මොකද අපි ෆ්‍රෙෂ් ලෙවල් එකකදී විතරයි මාකට් එකේ එන්ට්‍රි එකට යන්නේ. දැන් මෙයා මෙතෙන්දී මේ වික් එකෙන් අන්ෆ්‍රෙෂ් වුණානේ. හරිද? හරි. එතකොට අපි තව උදාහරණයක් බලමු. අපි උදාහරණයක් විදිහට මෙන්න මේ ලෙවල් එක. හරිද? මෙයා මාකට් එකේ ඒ V අකුරක්. V අකුරක් කියන්නේ සපෝට් එකක්. අපි දැන් දාමු කැනල් chart එක හරි. දැන් ඔයාලට පේනවා
මෙතනදී මාකට් එක ලොකු මොන්ට උඩට ගියා. ඊළඟ ආයෙත් ආවා. ඇවිල්ලා මේ ෆ්‍රෙෂ් ලෙවල් එකේ මාකට් එක ගත්තා. ඒ කියන්නේ දැන් මෙතෙන්දී ඔයාලට මෙයා ෆ්‍රෙෂ් කියලා තේරෙනවනේ. ඒ කියන්නේ මෙයා එක සැරයක්වත් භාවිතා වෙලා නැහැ. එතකොට මෙතෙන්දී මෙයාව ගත්තා. ඊට පස්සේ මාකට් එක ගියා. හැබැයි ඔයාලට පේනවා ආයෙත් ඇවිල්ලා අරගත්තා ගියා. හැබැයි ඒක ලොකු සාර්ථක මූවමන්ට් එකක් වෙන්නේ නැහැ. ආයෙත් දැක්කට මේ ලෙවල් එක කඩාගෙන වැටෙනවා. එතකොට අපි SNR වලදී දැන් අපි සාමාන්‍ය උදාහරණයක් විදිහට දැන් අපි මෙතනදී ලෙවල් එක ගත්ත මේ හරිය දැන් අපි දන්නවා ෆ්‍රෙෂ් කියලා. එතකොට මෙතනදී ඔයාලට එන්ට්‍රි එකට යන්න පුළුවන්. අපි ස්ටෝරි ලයින් ඒවා නම් මම බලන්න ඕනේ. දැන් තමයි ෆ්‍රෙෂ් ලෙවල් ගැන විතරයි කතා කරන්නේ. එතකොට දැන් මෙතනදී අපි එන්ට්‍රි එකක් ගත්තා නම් without level 102.7 තියෙනවා. හරි ඊට පස්සේ දැන් ඔයාලට මෙතනදී දන්නවා හරි. මෙයා එන්ගල්ෆ් කරා. එන්ගල්ෆ් කරාට පස්සේ මොකද්ද වෙන්නේ? හරි. මෙයා එන්ගල්ෆ් එක කරලා පස්සේ ආයෙ ෆ්‍රෙෂ් වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් මෙයා වික් කරලා යනවනේ පළවෙනි වික් එක ගත්තට පස්සේ එයා අන්ෆ්‍රෙෂ්. ඊට පස්සේ වික් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එයා එන්ගල්ෆ් එකක් කරාට පස්සේ මෙයා ආයෙ ෆ්‍රෙෂ් වෙනවා. ඒ වගේම දැන් මෙතන ඊට අමතරව මෙතන දැන් ඔයාලට පේනවනේ මේ වික් 1යි මෙයා ඕනේ 2යි. හරි. එතකොට ෆ්‍රෙෂ් ලෙවල් පළවෙනි එකකින් අපි එන්ට්‍රි එකක් ගන්නවා. ඊට පස්සේ මේකේ වදින්න පුළුවන් ගොඩක් වාර ගන්න. අවුලක් නැහැනේ. එන්න පුළුවන්නේ. එතකොට අපි එන්ට්‍රි ගන්න නැහැ. හැබැයි මෙයා අන්ෆ්‍රෙෂ් වුණාට පස්සේ අන්ෆ්‍රෙෂ් වලදී මෙයාගේ වික් වදින සම්භාවිතය ගොඩක් වැඩි නම් මෙයා ආයි මේ පැත්තේ ෆ්‍රෙෂ් එකක් වුණා වෙලාවක මෙයාට මාකට් එක එන්න පුළුවන්. අනිවාර්යෙන් ආයි මේ ලෙවල් එකට එන්න පුළුවන්. ගොඩාක් දුරට එනවා. හරිද? එතකොට මෙතන එන්ගල්ෆ් එකක් කරා. දැක්කනේ ආයි මාකට් එක ආව එයාගෙන් වැටුණා. හරිද? මෙයා ප්‍රශ්නේ. ඊට පස්සේ ආයිත් මෙයා එන්ගල්ෆ් කරා. එතකොට දැන් මෙයා ආයිත් ෆ්‍රෙෂ් වෙනවා. ඔයාලට ඒක තේරෙනවා ඇති. එතකොට මෙතනදී යටට එන්ගල්ෆ් එකක් කරා. එතකොට මෙයා ආයිත් ෆ්‍රෙෂ් වෙනවා. ඒ වගේ රෙසිස්ටන්ට් එකක් වෙනවා. ඇයි එන්ගල්ෆ් ගන්නෙ? වැටුණා. ආයි මෙතනින් උඩට කැනල් එකක් ක්ලෝස් කරා. එතකොට මෙයා ආයි සපෝට් එකක් එනවා. ෆ්‍රෙෂ් ලෙවල් එකක්. එතකොට ඒ වගේම ඇයි එන්ගල්ෆ් ගන්නෙ? මෙන්න මෙතනදී ආයි අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතෙන්ද උඩට ගියා. ආයිත් ආවා. මේ පේනව නේද ඔයාලට? අන්ෆ්‍රෙෂ් විදියට මාකට් එක වැඩ රියැක්ට් කරනවා. හැබැයි අපිට හොඳ ලස්සන එන්ට්‍රි එකට යන්න තමයි අමාරු. දැන් මෙතනදී ඊට පස්සේ අපි මේක කියන්නේ දැන් මෙතනදී අපි ගන්න ඕනේ බයි එක. හරි. ඊට පස්සේ එන්ගල්ෆ් එක කරා පේනවා ඔයාලට. ඒ වගේම එන්ගල්ෆ් කරාට පස්සේ වෙන දේවල් දෙකයි. සපෝට් එක ගන්නවා රෙසිස්ටන්ට් එකක් වෙනවා. රෙසිස්ටන්ට් එක ගන්නවා සපෝට් එකක් වෙනවා. ඒ වගේම අන්ෆ්‍රෙෂ් විදියට තිබ්බනම් ෆ්‍රෙෂ් වෙනවා. එතකොට ඔයාලට මේනවා මේ ඒ ලෙවල් එක ගත්තා. මාකට් එක වැටුණා. හරිද? ඊට පස්සේ ආයිත් මෙතෙන්දී එන්ගල්ෆ් කරා. ආයි ඔයාලට මේනවා මෙතෙන්දී යටට එන්ගල්ෆ් කරා. ආයි උඩට එන්ගල්ෆ් කරා. එතකොට සපෝට් එකක් වුණා. ඒ වගේම ෆ්‍රෙෂ් මෙතනදී. මොකද්ද කරේ මාකට් එක? ඒ ලෙවල් එක ගත්තා. ගියා. හරිද? මේ ඊට පස්සේ ආයෙත් මෙයා මෙතනදී මේ අන්ෆ්‍රෙෂ්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවනේ මෙහි ඉඳලම මේ ලෙවල් එකට මාකට් එක කීප වතා ගොඩක් සර් රියැක්ට් කරලා තියෙනවනේ. එතකොට මෙයාගේ මේ ලෙවල් එකේ පවර්ෆුල් එක වැඩි. එතකොට මෙයා ෆ්‍රෙෂ් කියන්නේ අපිට ලස්සන එන්ට්‍රියක් ගෙදර. දැන් මෙතනදී වැහුවා එන්ගල්ෆ් කරා මේ පැත්තට එන්ගල්ෆ් කරා ගත්තා ගියා. හරිද? ඊට පස්සේ මෙතනදී ආයෙත් මාකට් එක වික් කරනවා. ඊට පස්සේ ඒත් අන්ෆ්‍රෙෂ් එන්ගල්ෆ් කරා. එතකොට මෙයා ෆ්‍රෙෂ් වෙනවා. වැදුණා පොඩි ඩ්‍රොප් එකක්. ආයි උඩට එන්ගල්ෆ් යටට එන්ගල්ෆ්. එතකොට මෙයා අවසාන රෙසිස්ටන්ට් එකක් බවට ඉන්නේ. එතකොට මේ තියෙන්නේ එයා ෆ්‍රෙෂ් ඒ වගේම මෙතනදී ගත්තා වැටුණා. අල්ට පේනවා මෙතනදී ආයි එන්ගල්ෆ් එකක් කරා උඩට. එතකොට ආයි මාකට් එක හැරුණා. මෙයා සපෝට් and රෙසිස්ටන්ට් එකක් වෙනවා. සපෝට් ටැබ් වෙනවා මෙතනදී. ආයි රෙසිස්ටන්ට් එකක් කරා රෙසිස්ටන්ට් එක ගත්තා වැටුණා. ඔයාලා මෙතනදී පේනවා මෙයා උඩින් ක්ලෝස් කරේ. එතකොට සපෝට් ඒ වගේම ෆ්‍රෙෂ්. මාකට් එක වික් කරා. ඔයාලට දැන් මේ කියන්නේ ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාලට මේව තේරෙයි. දැන් එතකොට මේ හරියේදී ඔයාලට ඇත්තටම මෙතනදී RBS එකක් කියලා මෙතනින් එන්ට්‍රි එකට යන්න පුළුවන්. ඔයාලට නැත්තම් මෙතන ඔයාලට OC එකෙන් එන්ට්‍රි එකට යන්න පුළුවන් මාකට් එකේ. දැන් හරි මෙතනදී ඔයාලට මෙන්න මෙතන OC එකෙන් උනත් එන්ට්‍රි එකට යන්න පුළුවන්. හරි අපි දැන් බලමු. හරි මෙයා එතකොට මෙයා දැන් මෙයා ගත්තනේ. එතකොට දැන් මෙයා අන්ෆ්‍රෙෂ්. ඊට පස්සේ මාකට් එක අන්ෆ්‍රෙෂ්.
ඔයාලට පේනවා මේ මූවමන්ට් එක තාමත් යනවා. එතකොට ඊයේ එන්ට්‍රි එකක් තිබ්බා. මම උදාහරණයක් විදිහට ඒක පෙන්නන්නම්. මෙන්න මේ හරියදී අපිට මාකට් එකේ එන්ට්‍රි එකක් කැප්චර් කරන්න තිබ්බා. මෙතනදී මෙතන මේකේ අරගෙන නැහැ. වෙන chart එකක නම් අරගෙන තියෙනවා. මොකක්ද එන්ට්‍රි මම පෙන්නන්නම්. දැක්ක නේද? මෙතනදී මෙයා V අකුරක්. හරිද? ඒක රෙසිස්ටන්ට් එකක්. ඒ වගේම ෆ්‍රෙෂ්. හරිද? මේෙන් එනවා ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. ට්‍රෙන්ඩ් ලයින් එක මෙන්න මෙතන බ්‍රේක් අවුට් වෙනවා. මම ඊළඟ වීඩියෝ එකේ ට්‍රෙන්ඩ් ලයින් ගැන කතා කරන්න ඉන්නේ. මෙන්න ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් අවුට් එකක් වෙනවා. ඒ වගේම මෙයා ෆ්‍රෙෂ් ලෙවල් එකක්. මාකට් එක ආවා. ෆ්‍රෙෂ් ලෙවල් එක ගත්තා. ගියා. එතකොට තව මේක කියන්නේ මැලේසියන් සෙනාරියෝ තීරීට අනුව කියන්නේ මාකට් එකක් මූව් වෙන්නේ ෆ්‍රෙෂ් ලෙවල් එකකින් තවත් ෆ්‍රෙෂ් ලෙවල් එකකට. එතකොට දැන් හයර් ටයිම් ෆ්‍රේම් ඔයාලට තේරෙනවා දැන් මේ පැත්ත කියන්නේ වීක්ලි ඩේලි ලෙවල් එන්නේ කොහොමද මෙහෙට්ටනේ. හරිද? එතකොට දැන් මේ පැත්තේ ලෙවල් වලට මේ පැත්තේ වික් කරලා තියෙනවා පේනවාද? ඒ කියන්නේ දැන් මේ ඔක්කොම අන්ෆ්‍රෙෂ් නේ. එතකොට දැන් ගොඩක් දුරට මාකට් එක ෆ්‍රෙෂ් ලෙවල් එකක් හොයාගෙන යන්නේ. හරිද? එතකොට ඊළඟට මෙන්න මෙතන ගත්ත ඇති ෆ්‍රෙෂ් ලෙවල් එකක් තියෙනවා. එහෙම නැති වුණොත් මේ වික් එකෙන් 150ක් වගේ ෆ්‍රෙෂ් ලෙවල් එකක් කරන් ආයෙ සමහරවිට මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒක අපි දෙන අනිත් කන්ෆර්මේෂන් එක ඒ වෙලාවට තමයි බලන එන්ට්‍රි එකක් ගන්නෙ. එතකොට මම තව උදාහරණ දෙක තුනක් පෙන්නන්නම්. හරි අපි මෙන්න මෙතනදී කතා කරමු. මෙයා. හරිද? මෙයා මොකද්ද ඕපන් ක්ලෝස් එක. හරිද? එතකොට මෙයා එන්ගල්ෆ් කරලා ඊට පස්සේ මෙයා රෙසිස්ටන්ට් නැබ් බවට හැරෙනවා. ඒ වගේම ෆ්‍රෙෂ් වෙනවා. හරිද? ඔයාලා දැන් කලින් ඔය තැනදී එන්ගල්ෆ් එකදී මම කිව්වේ මෙයා සපෝට් නම් රෙසිස්ටන්ට් සපෝට්. ඒ වගේම එන්ගල්ෆ් එකදී අනිවාර්යයෙන්ම ෆ්‍රෙෂ් අන්ෆ්‍රෙෂ් නම් ෆ්‍රෙෂ් වෙනවා අනිවාර්යයෙන්ම මේක ඔළුවේ තියාගන්න. ඔයාලා පේනවා මේ ෆ්‍රෙෂ් ලෙවල් එක ගත්තා. මාකට් එක වටනවා. හැබැයි මේ ආයෙත් ඇවිල්ලා මෙයා මෙතනදී ටැප් කරා. හරිද? ඒක ඔයාලා වැඩි හිත. ඒ කියන්නේ අන්ෆ්‍රෙෂ් ලෙවල් එක කරා මම කොහොමද ටැප් වෙන්න පුළුවන් කියලා ඔයාලා එහෙම හිතන්න. නැත්තම් සමහර විට ඔයාලට ඒක එක්ස්පීරියන්ස් එකත් එක්ක තේරෙයි. දැන් මෙතනදී අපි මාකට් එකේ එන්ට්‍රි මොඩල් ගැන තව එන්ට්‍රි මොඩල් දෙක තුනක් තියෙනවා. ඒ ටික අපි කතා කරනවා. මෙන්න මෙතනදී මාකට් එකේ දැන් මෙයාට වික් කරලා වැටුණානේ. හරිද? එතකොට ආයි මෙයා මෙතනට යන හේතුවක් තියෙන්න ඕනේ. එතකොට අපිට 1 මිනිත් එහෙම දැම්මොත් බලා ගන්න පුළුවන්. එච්චර යන්න දෙනවත් දන්නෙත් නෑ හැබැයි. නෑ නේද? මෙතන බලන්න. ඔව් මෙච්චර දුරට නම් යන්න දෙන එකක් නැහැ. හරි මෙතන දැන් බලමු. ඔයාලට මම කතා කරේ හරි මෙතන වික් කරාට පස්සේ ආයි මාකට් එක ඇයි නේද මෙතනට ආවේ කියලා. ඒකට උදාහරණයක් විදිහට අපිට මෙහෙම ගන්න පුළුවන් හරිද? මාකට් එක මෙතනින් වික් කරාට පස්සේ අර higher time frame වල SNR මේ තියෙන ලෙවල් එකනේ. හරි මම මේක ඩොටඩ් වලින් දාන්නම්. ඩොටඩ් පේන්නේ නැති වෙයි අපි ඩෑෂ් දාමු. හරිද? එතකොට මේ SNR ලෙවල් එක ඔයාලට පේනවා lower time frame වලදී ආයෙ engulf එකක් වෙනවා. හරිද? તો lower time frame මෙයා ආයෙත් fresh level එකක්. හරිද? එතකොට ආයි මාකට් එක එන්න පුළුවන් fresh level එකකට නේ. ලොකු drop එකක්. හැබැයි ආයෙත් මාකට් එක ආවා. ඊට පස්සේ තමයි මාකට් එක වැටුනේ. හරිද? ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට මෙතන ලස්සන QM එකක් තියෙනවා. හැබැයි QM එක ටිකක් දිග නම් වැඩි. මෙන්න මෙතනදී ස්ට්‍රක්චර් බ්‍රේක් අවුට් එකක් තියෙනවා. එතකොට මෙන්න මෙතන SNR QM level එක තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙතන තමයි confirmation entry තියෙන්නේ. එතකොට මේ වගේ ඔයාලා QM level එකකින් කියන්නේ ඔයාලට entry එකට යනවා නම් fresh level එකකින් direct ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තව confirmation බලනවා නම් ඊට පස්සේ ඒ කියන්නේ SNR level එක වැඩිලා lower time frame structure breakout එකක් දුන්නට පස්සේ
අර හය ටයිම් ෆ්‍රේම් කී ලෙවල් එක ආයි ෆ්‍රෙෂ් වුණොත් ලෝ ටයිම් ෆ්‍රේම් වලින් ඔයාලට එතනින් එන්ට්‍රි එකක් යන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝ ටයිම් ෆ්‍රේම් SNR ලෙවල් එකකින් හෝ එහෙම යන එක නම් මම වැඩි රිකමන්ඩ් කරන්නේ නැහැ. QM ලෙවල් එකකින් ඔයාලට එන්ට්‍රි කරන්න පුළුවන්. එතකොට QM ලෙවල් එක යනකොට ඔයාලට මේ මෙතන හයි එක තියලා මේ රේට් එක ගහන්න පුළුවන්. හරි? ඒතකොට බලන්නකො දැන් ඇත්තටම මේ රේට් එක නිකන් විහිළුවක් වගේ වෙන්නේ වෙලාවකට. අපිට මෙහෙට මේ රේට් එක හෝල්ඩ් කරන් තිබ්බනේ ඇත්තටම මට නම් එහෙම හෝල්ඩ් කරන් සයිකොලොජි ලෙවල් එකක් නැහැ. මෙන්න මේ ගානට අපිට මේ රේට් එක හෝල්ඩ් කරන් තිබ්බනේ. මෙතන QM එකෙන් ගත්තම දැක්කනේ. හරියට SNR ලෙවල් එකක් ගත්තා ඊපස්සේ මාකට් එක ඩ්‍රොප් වෙනවා. හරිද? මෙතන එහෙම ගත්තොත් එකට 87ක් 86ක් 0.04 SL එක. එහෙම තියෙනවා. අර අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක සහ අපේ කොන්ෆිඩන්ස් හදාගන්න ඕන අපි එන්ට්‍රි එකක් කරගෙන හෝල්ඩ් කරන්නේ කොහොමද? ඒ සම්බන්ධව. ඇත්තටම ෆ්‍රෙෂ් සහ අන්ෆ්‍රෙෂ් ගැන ඇත්තටම කතා කරන්න තියෙන්නේ ඔච්චරයි මාකට් එකේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මගේ Telegram group එකේ link එක දාලා තියෙන්නේ join වෙන්න. ඇත්තටම ඉතින් SNR ෆ්‍රෙෂ් හා අන්ෆ්‍රෙෂ් ලෙවල් ගැන ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. එතකොට දැන් උදාහරණයක් විදියට තවත් කිව්වොත් මේ වගේ තැන්වල ලෝ ටයිම් ෆ්‍රේම් විතරයි ෆ්‍රෙෂ් ලෙවල් තියෙන්නේ. මොකද මෙයා මේ පේනවනේ වික් කරලා අන්ෆ්‍රෙෂ් වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේම අපි මේ මැලේසියන් SNR කියන්නේ ලික්විඩිටි බේස් යන්නේ. එතකොට ඔයාලා ලික්විඩිටි පුළුවන් විදිහට ඉගෙන ගන්න. මොකද දැන් මේ වගේ තැන්වල මේ වික් කරනවා කියන්නේ ඔයාලා දන්නවා ලික්විඩිටි හදන්නේ මාකට් එකේ. හරිද? දැන් එතකොට උදාහරණයක් විදිහට කිව්වොත් හරි. මෙන්න මේ පොයින්ට් එකේ ලික්විඩිටි පොයින්ට් එක මේක. හරිද? එතකොට මේ මාකට් එක වීක් එකක් උඩට ගියයි මෙතනින් මෙන්න මෙතනදී මෙතන ලික්විඩ් ස්ලිප් එකක් කරනවා. හරිද? මේ ලික්විඩ් ඔක්කොම අරගන්නවා. මෙයා ලයින් එකනේ. එතකොට මෙයා ආපු ලෙවල් එක නම් 6 ටයිම් ෆ්‍රේම් වලින් 6 ටයිම් ෆ්‍රේම් නේ අපි ඉන්නේ. මෙයාගේ නෑ. උදාහරණයක් විදිහට මෙන්න මෙයාගෙන් කියමු. මම හිතනවා එයාගෙන් හරි. එයාගෙන් තමයි ආවේ. හරිනේ. ඒ ලෙවල් එකට වික් කරා. එතකොට අපි මේකෙදි මූව් වෙන්නේ අනිත් කට්ටිය මේ වගේ තැන්වල සෙල් ඕඩර් ඒ කියන්නේ මෙතන ලික්විඩිටි කියන්නේ ඇත්තටම ගොඩක් මේ රිටේල් ට්‍රේඩර්ස්ලාගේ ලික්විඩිටි මේවා. එතකොට මාකට් එක ලික්විඩිටි ගන්නවා කියලා දන්නවා. එතකොට අපි කරන්නේ මේ ලික්විඩිටි ගන්න මූවමන්ට් එකට තියෙන ෆ්‍රෙෂ් ලෙවල් එකක් බලලා තමයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. එහෙම දෙයක් තමයි මැලේසියන් SNR වලදී වෙන්නේ. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට ට්‍රෙන්ඩ් ලයින් ගැන කියන්නම්. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේදී මොඩල් කතා කරාට පස්සේ මැලේසියන් SNR ලෙසන් එක ඉවරයි. එච්චරයි තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. Happy trading.